හොඳ අද එලෙක්ට්‍රෝබෝ YouTube channel එකෙන් ඔයගොල්ලන්ට අරන් ආවිලා තින්නේ සෝලාර් පවර් සිස්ටම් එක ගැන සෝලාර් පැනල් එක ගැන තමයි ඔයගොල්ලන්ට අද අපි අරන් ආවිලා තියෙන්නේ. පැනලක් තියෙනවා ඒ වගේම සෝලාර් charging control එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේකේ 10 ampere solar charger control එකක් තමයි මෙතන නම්බරේ ඇවිල්ලා මොඩල් එකත් ඇවිල්ලා තිනවා. LCD display එකක් තියෙනවා PWM battery charging එකක් විදිහට තියෙන්නේ all necessary protection equipment එකක් තියෙනවා adjustable controlling parameters of the system කියලා තියෙනවා. බලමු මේකත් විවෘත කරලා කොහොමද කියලා. දැන් මේ දිනේ යුනිට් එක තමයි මේ තියෙන්නේ. මම වෙන solar charging controller LCD panel මේ දිනේ මේ මෙතන ඇවිල්ලා solar panel එකට එන්නේ මේ ධනයින කියන තැන මෙතන බැටරියට එන්නේ මෙතන out එක light එකට lamp එකට out එක මේ USB port දෙකක් වෙනවා මෙතන ඒ වගේ තමයි මේකේ තියෙන්නේ MCU controller එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් මෙතන terminal ටික set වෙන තැන මේ තියෙන solar panel එක මේක watt 15 solar panel එකක් හරිද දැන් තියෙනවා ඒකේ ප්ලස් මයිනස් එන්න මෙතනට. මෙතින් මොඩල් එකයි මේ දෙන මැක්සිමම් පවර් එක වොට් 15යි ඔපරේටින් වෝල්ටේජ් එක වෝල්ට් 18යි 0.83 ඇම්ප් වෙනවා. දැන් අපි මෙතන වයර් දෙක පාස් ගන්න ඕනේ. ඔයගොල්ලෝ පේනවා මම බවුක් එක රත් වෙන දාලා තියෙන්නේ. දැන් අපි එහෙනම් මේකට ප්ලස් මයිනස් ගන්නට තියා ගන්න ඕනේ මේ රතු පාට එක ප්ලස් එක. හරිද? ඒකට මම රතු පාට වයර් එක දා ගන්නවා. රතු පාට වයර් එකකට දාගත්තා. කළු වයර් එක ඇවිල්ලා ග්‍රවුන්ඩ් එක ඒක මයිනස්. හරි. දැන් අපිට තියෙන්නේ මේ දෙක පාස් කරන්න. හරිද? උගන්ට පේනවා මේක හොඳට පාස් වුණා. දැන් අපි බලමු මේකට වෝල්ටේජ් එනවාද කියලා පාස් ගත්ත විදියට හරිද කියලා බලමු. අපි DC වෝල්ටේජ් 40ට දා ගන්නවා මල්ටිමීටරේ. 40 රේන්ජ් එකේ තියෙන්නේ. අපි දැන් බ්ලැක් වයර් එක රින එකටයි ග්‍රවුන්ඩ් මේකටයි තිබ්බ රෙඩ් එකටයි. උගන්ට පේනවා 13.75 පෙන්වනවා මේ සෝලර් එකෙන් එන්නේ ලයින් එක. මේ තියෙන එකේ වයර් එක 13 ගානක් එනවා දැන්ට. හරිද? තව එළියට අල්ලලා බලමු පොඩ. හරියට. මම පේනවා 13.96ක් පෙන්වනවා. මේ දිනේ දෙක ධන ලයින් එක තමයි මේ තියෙන්නේ. ඒකට අපි දා ගන්නවා ධන ලයින් එකට. ඍණ ලයින් එක තමයි මේ තියෙන්නේ. ඍණ ලයින් එකත් අපි සම්බන්ධ කර ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපි මේ ආකාරයෙන් තද කර ගන්න ඕනේ. ගන්න වෙනවා හොඳට දැන් තද වෙලා තියෙන්නේ. දැන් අපි බැටරියට මේ තියෙන බැටරි ලයින් එක අපිට පේනවා මෙතන මේ බැටරි ලයින් එක තියෙනවා මේ දෙක. මේ දෙක අපි නිල් පාට වයර් එක රිනට දානවා. හරිද? ඒක අපි මේ විදිහට අමුණ ගන්න ඕනේ. ඊට පස්සේ රතු පාට වයර් එක අපි ප්ලස් ලයින් එකට මේ විදිහට දා ගන්නවා. හරිද? දැන් මේ දෙක සම්බන්ධ කරන් තියෙන්නේ. ඊට අපි ධනට ධනත් ඍණට ඍණත් තියලා බලනවා. ඔයාලට පේනවා සම්බන්ධයක් තියෙනවා. මෙතන ඔයගොල්ලෝ ලයින් එකක් කරනවා කියලා ලං කරන්න. මෙතින් ඔයගොල්ලන්ට සම්බන්ධයක් තියෙනවා මෙතන. ළඟට අරන් පෙන්නන්නම් මම මේ. පේනවද? බැටරිය charge වෙනවා පෙන්නනවා ඔයගොල්ලන්ට solar panel එකේ. 11.5ක් තියෙනවා වෝල්ටේජ්.
වෝල්ටේජ් අවුට් කරන ඔයගලන්ට පේනවා තියලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් 13.6ක් 13.6 charging එකක් අවුට් වෙනවා. මේ තියෙන්නේ ලයින් එක, මේ තියෙන්නේ සෝලර් පැනල් එක මම දැන් අවුෙන් තියලා තියෙන්නේ. ඔයගලන්ට පේනවත් ඇති. අපි එනම් බලමු මේ LED ලයිට් එකක් තියෙනවා ඒක සවි කරගෙන බලමු කොහොමද කියලා. මේ බටන් එකෙන් එබුවම ඔය charging වෙන බැටරි charging 14.1 තමයි මම තියලා තියෙන්නේ. අවුට් එක 12.1ක් තියලා තියෙනවා. ඒ විදිහට තමයි මේ තියෙන්නේ. පැය 24ම ක්‍රියාත්මක කරන විදිහට තියෙන්නේ. වයර් කමුණක් තියෙන්නේ මේ තියෙන්නේ අපේ LED ලයිට් එක. අපි දැන් බටන් එක ඔබලා බලමු පත් වෙනවද කියලා. මොකද පේනවා හොඳ එළියක් අපිට තියෙනවා මේකේ. මේ තියෙන මෙතන ලයිට් එක ඉන්ඩිකේට් කරනවා වෙන මෙතන අවුට් කරනවා කියලා. ඒක මෙතනින් තමයි ඔන් ඔෆ් කරන්න පුළුවන් අපිට. පේනවා දැන් මෙතන 13.6ක් තියෙනවා සෝලර් charging එක. ඉතින් අපි බලමු මේක සම්බන්ධ කරලා අපේ ෆෝන් එකක් තියෙනවා ෆෝන් charge කරන්න පුළුවන් මේකෙන් බලමු. මේ විදිහට සම්බන්ධ කරගන්නවා මම මේක. ගන්න පේනවා මෙතන charging කියලා වැටුණා. පේනවා. ඉතින් ගිහිල්ලා නම් සුබ දවසක් ඕගලන්ට. මේක අලුත් වීඩියෝස් සමගින් සම්බන්ධ වෙමු.